අපේ හිතේ විවිධ ආසාවන් ඇති වෙනවා. නිවසක් තනද්දිත් ඒක ඒ වගේම තමයි. ඔයාගේ හිතේ ඇති වෙන්න පුළුවන් මට තනි මහල් නිවසක් ඕන. මට දෙමහල් නිවසක් ඕන. මට තෙමහල් නිවසක් ඕන. ඔන්න ඔය වගේ විවිධ ආශාවන් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඇත්තටම ගැලපෙන්නේ මොන වගේ නිවසක්ද? අන්න ඒක ගැන තමයි අද කැදැල්ල චාරිකාවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් රැඳෙන්න. මේ නිවාස සිහිනේ ටෙලිවිෂන් නත්තල සිරස කැදැල්ල. කැදැල්ල චාරිකාවෙන් අද අපි කතා කරන්නේ කොටස් වශයෙන් නිවසක් ඉදිකිරීම ගැන. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නවා චාර්ටර්ඩ් ආකිටෙක්ට් අර්බන් ඩිසයිනර් අනෝජ් පතිනායක මහත්මයා. අයබෝන්. අයබෝන් දෙවිඳි. අනෝජ් මහත්මයා අපි ඇතුළට ගිහිල්ලාම කතා කරමු නේද? හරි. එන්න. හොඳයි අනෝජ් මහත්මයා මම මුලින්ම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ කොටස් වශයෙන් නිවසක් ඉදිකිරීම කොයිතරම් දුරට සාර්ථකයිද? ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන්ද ඇත්තටම? අත්ම දෙවිඳි මම හිතනවා ඒක තමයි කෙනෙකුට ගන්න තියෙන බුද්ධිමත්ම තීරණය කියලා. මොකද අද කාලේ අපිට නිවසක් ඉදි කරන්න යන වියදමත් එක්ක සම්පූර්ණ නිවසක් හදලා ඉවර කරගන්න හරිම අමාරු වෙන්න පුළුවන්. ඉතින් කොටස් වශයෙන් නිවසක් ඉදි කිරීමේදී අපිට පුළුවන් මූලික සැලසුමක් ඉස්සෙල්ලා කරගන්න. ඉතින් දෙවිඳි මම හිතනවා ඔයාලට මතක ඇති අපි මීට කලින් වැඩසටහනකදී කතා කරා ෆියුචර් ප්‍රූෆ් ඩිසයින්ස් ගැන. ඉතින් එතකොට වර්ලස් වාස්තු විද්‍යාඥයෙක් ඊපස්සේ ට්‍රේනින් එක තුළ ඒ කෙනා ඉගෙනගත්ත දේවල් එක්ක එයාට පුළුවන් තමන්ගේ සේවාදායකයාගේ අනාගතයේ මෙන්න මේ වගේ දේවල් එකතු වෙයි කියන දේ පැහැදිලිව දකින්න. ඒ සමාජීය වටපිටාව ගැන දැනුම සහ අවුරුදු 10ක් 15ක් 20ක් තුළ කොහොමද චේන්ජස් වෙන්නේ කියන දේ. ඉතින් එතකොට සමහර විට මේ වගේ කොටස් එකතු කිරීමකදී වඩාත් වැදගත් දේ වෙන්නේ මේ වෙලාවේ අපේ සේවාදායකයා එක සැරේම හිතන්නේ නැති වෙන්න පුළුවන් අපි මේ කියන දේ ප්‍රායෝගිකයි කියලා. ඉතින් හොඳ මාස්ටර් ප්ලෑන් එකක් කරගත්තට පස්සේ ඒක අධීරෙන් අධීරට ඉදිකිරීම කටයුතු කරගෙන යනකොට ඒ සේවාදායකටම තේරෙන්න පුළුවන් මේක තමයි මීට කලින් මට මගේ ආකිටෙක්ට් පැවසුවේ කියලා. ඉතින් මම දකිනවා හොඳ බජට් එකක් හැන්ඩල් කරන ගම අපි කියමු ඊටාම රීසනබල් බජට් එකක්. ඒ කියන්නේ Tamanගේ අතටත් වැඩි එක සැරේ දැනෙන්නේ නැති විදිහට බජට් එක හැන්ඩල් කරගෙන අපි නිවසක් ඉදි කරගෙන යනවා නම් මම හිතනවා අධීරෙන් අධීර යන එක වඩාත් කාර්යක්ෂමයි වඩාත් හොඳයි කියලා. හොඳයි. ඒ අතරේ අපි ඒ ගැනත් මෙතුමාගෙන් වැඩිදුරටත් දැනගමු. හොඳයි දේවින්දි. මාස්ටර් ප්ලෑන් එකක් ගත්තාම ඒක අපිට ඕනම දෙයක. මම හිතන්නේ අපේ ජීවිතේත් අපිට මාස්ටර් ප්ලෑන් එකක් කරන්න පුළුවන්. ඉතින් බජට් එකත් එක්ක වැඩි කරගෙන යද්දී මාස්ටර් ප්ලෑන් එකකදී අපිට පුළුවන් මෙන්න මෙතන තමයි මට සුදුසුම ස්ථානය වෙන්නේ පඩිපෙළ යොදා ගන්න. එතකොට මේ කියන කොටස මම යොදාගත්තොත් ලිවිං ඒරියා එක සහ ඩයිනින් ඒරියා එක විදිහට. මොකද අද ඔයා ගොඩක් ඩයිනින් එකේ තියෙන්නේ කොමන් ස්පේස් එකක් විදිහට. ඒකින් එකට විවෘත වුණු අවකාශයන් විදිහට. අපි ආකිටෙක්චර් විදිහට අපි ඩිසයින් එකක් තියෙනවා. අපි එකට කියනවා සෝනින් කියලා. අවකාශ ප්‍රදේශ වෙන් කර ගැනීම. එතකොට මම දකින්නේ මාස්ටර් ප්ලෑන් එකකදී තමයි හොඳම සෝනින් එක කරන්නේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්න ගෙදර ගත්තත් මේ ගෙදරත් ලොකු ඉඩමක්. මේ ලොකු ඉඩමේ අපි කොතනද මේ හවුස් එක හදන්නේ කියන එක පළවෙනිම සෝනින් එකක් කරගත්තා. මේකෙදි තවත් වැදගත් දෙයක් තිබුණා. ගොඩක් වෙලාවට ලංකාවේ අපි බොහෝ දුරට මුණ පාන කාරණයක් අපේ ඉඩම බස්නාහිරට මුණ දාලා තිබුණා අපි කොහොමද ප්‍රධාන දුර යොදන්නේ කියලා. මේ ඉඩමටත් ඒ දේ ඒ විදිහටම බලපෑවා. ඉතින් මේ ගෙදරදීත් අපි මේ බස්නාහිරට මුණ දාපු නිසා අපි කරපු දේ තමයි සාලය සහ කැම කාමරය කියන කොමන් ස්පේසස් දෙක එකට එකතු කරගෙන ඒ සඳහා ඇතුල් වෙන්න පොඩි පීතිකාවක් වගේ දෙයක් හදාගත්තේ. අපි එනකොට ආවේ අන්නේ පීතිකාව මැදි. ඉතින් දෙවින්දි ඒ අපි මේ නිවසේදී අත්හදා බලපු ක්‍රමයක් එක්ක ගත්තොත් කුස්සියත් නිදන කාමරයත් ඒකට යාබදව තියාගත්ත බාත්රූම් එකක්. ඒ තුන සර්විස් බ්ලොක් එකක් විදිහට එක පැත්තක තියෙනවා. එතකොට මේ මැද ප්‍රධාන අවකාශ විදිහට අපිට ඩයිනින් ස්පේස් එක තියෙනවා. ඉතින් අපි අර එළියේ ඉඳලා ඇතුළට ආවේ ඩයිනින් ස්පේස් එකෙන් උනත් නිවසක ප්‍රධාන දුරක අවශ්‍යතාවය කියන දේ සහ අපි අමුත්තන්ට ආවහම අමුත්තන්ව ඉන්වයිට් කරන්න අපිට අපේ ප්‍රධාන දුර තියෙනවා. ඉතින් ඒ ප්‍රධාන දොරෙන් ඇතුල් වෙලා විසිත කාමරයට යෑමත් ඒ ප්‍රධාන දොරෙන් ඇතුල් වෙලා විසිත කාමරය හරහා ඩයිනින් ස්පේස් එකට පැමිණීම දෙකම අමුත්තන්ට වෙන් වෙච්ච කොටසක්. ඒක තමයි අර සෝනින් වල පබ්ලික් ස්පේස් එකක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් එතකොට මේ මම ඉස්සෙල්ල කියපු සර්විසස් සමග නිදන කාමරය සහ බාත්රූම් එක. ඒ දෙක අපිට ප්‍රයිවට් ස්පේසස් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ගෙදර විශේෂත්වය තමයි මේක බොක්ස් හවුස් එකක් වුණාට ලොකු ඉඩමක පැතිරිච්ච බොක්ස් හවුස් එකක් මේක. මොකද මගේ සේවාදායකයාගේ මොඩර්න් රික්වයර්මන්ට් එකට ගැලපෙන පරිදි තමයි අපි කතා කරලා මේ ඩිසයින් එකට ආවේ. ඉතින් එතෙන්දී මට අදහසක් තිබුණා මේක අධීරෙන් අධීර කරන නිවසක් වෙච්ච නිසා අපි තවත් බෙඩ්රූම් එකක් පහළ තට්ටුවේම ස්ථාපනය කරගමු කියලා. ඒක තමයි මාස්ටර් ප්ලෑන් එකේදී සෝනින් කරගෙන ඉද්දී අපි හිතපු ඊළඟ කොටස. ඒ වගේම තමයි මම මේ සේවාදායකයා ගැනත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොහු සහ ඔහුගේ ප්‍රිය බිරිඳ එකතු වෙලා මේ ගස් කොළන් ඇතුළට ගෙනීමට දරපු ප්‍රයත්නය. මොකද මේක ඒගොල්ලොන්ගේ මනසට ඉතාම හිතකරයි. ඉතින් ඒ අවස්ථාව ලබා දීම වෙනුවෙන් මම බොහොම අවම වර්ණ භාවිතයක් තමයි මේ සඳහා හිතුවේ. දෙවින්දි මේ ගෙදර සමහර කොටස් තාමත් පරිසරයේ කොටස් වගේ තමයි පේන්නේ. මොකද ඒ earth colors වලට අපි ගිහිල්ලා තියෙන නිසා. දෙවින්දි අපි පොදුවේ නිවසක් කරගෙන යනකොට අපි ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් ඇති කොහොමද විසිත කාමරය, එහෙම නැත්නම් කොහොමද කැම කාමරය, ඒ වගේම මේ අර අපි කතා කරපු සෝනින් වලදී. ඉතින් විසිත කාමරය යොදා ගන්න එක සම්බන්ධයෙන් කතා කරොත් අපි හැමෝම දන්නා විසිත කාමරයේ අරමුණම තමයි අමුත්තන්ට ආවහම සංග්‍රහ කරන කාමර කොටස. ඉතින් ඒ අවකාශය මම දකින්නේ ඉතාමත්ම හොඳ වාතාශ්‍රයක් සහ ආලෝකයක් ලබා ගන්න පුළුවන් ස්පේස් එකක් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා අපි සුදු පාටට හුරු පාටවල් යූස් කරද්දී අපිට කිලිටි වීම නිතරම වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ වගේම තමයි ඒකෙම තමයි පිරිසිදු බව පේන්නේ. ඉතින් අපි පණිවිඩයක් විදිහට අපේ අමුත්තන්ට අපි කොච්චර පිරිසිදු වටපිටාවක අපි කොච්චර ලස්සනට ජීවත් වෙනවද කියන පණිවිඩය දෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව තමයි මේ විසිත කාමරය කියන අවකාශය. ඒ අවකාශයේ අපිට පුළුවන් විවිධාකාරයේ ගෘහ අලංකරණ කටයුතු කරන්න. විශේෂයෙන්ම ෆර්නිචර් යොදා ගනිද්දී අපිට කොහොමද ඒ ෆර්නිචර් වල ක්වොලිටි එක, ඒ ෆර්නිචර් වලින් දැනෙන හැඟීම අපේ අමුත්තන්ට අපි ගැන පණිවිඩයක් දෙන්න යොදාගන්න කියන එක. ඒ වගේම තමයි ආලෝකයේ ගොඩක් වැඩි පැත්තකට නම් අපි යොමු වෙලා ඉන්නේ. අපිට ආලෝකයේ ගොඩක් වැඩි පැත්තෙන් ලැබෙන ආලෝකය කොහොමද අපි කට් ඩවුන් කරගන්නේ? ඒ සඳහා ඒ පැත්ත සම්පූර්ණයෙන්ම ආවරණය කරනවද? නැත්නම් ඒ වෙනුවට වෙනත් පර්ගෝලාස් වැනි අලංකරණ යොදා ගන්නවද? එහෙම නැත්නම් අවස්ථානුකූලව අපිට භාවිතා කරන්න පුළුවන් තිරරෙදි, එහෙම නැත්නම් අපි වින්ඩෝ බ්ලයින්ඩ්ස් කියලා කියනවා අකුලන්න පුළුවන් දේවල්. ඒ වගේ දේවල් යොදා ගන්නවද? තවත් නිවසේ එක්ස්ටීරියර් එක අලංකරණය කරගන්නත් පුළුවන් විදිහට පර්මනන්ට් සොලියුෂන් එකක් විදිහට vertical screens වගේ දේවල්. ඇලුමිනියම් වලින් වෙන්න පුළුවන්, දැව වලින් වෙන්න පුළුවන්. ඒ වගේ ඉදිකිරීම් එකතු කරගන්නවා. මේ හැම දෙයකින්ම ඔබට ඔබ ගැන පණිවිඩයක් ඔබගේ අමුත්තන්ට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම දකින තවත් දෙයක් අපි අපේ නිවසක දීර්ඝ කාලීනව එකම විදිහට ගෘහ භාණ්ඩ තියන්න ඕනේද කියන ගැටලුව. මම විශ්වාස කරන දෙයක් තමයි මේක ඇත්තටම මට අපේ ලංකාවෙන් විහිවුණු ආසියාවේ පළමු ගණේ හිටපු කාන්තා වාස්තු විද්‍යාඥවරියක් මතක් කරන්න කැමතියි මම මින ඩිසිල්වා මැතිනිය. එතුමියගේ ඩිසයින්ස් වල බොහෝ දුරට නිවාස හිමිකාරීත්වය සඳහා එතුමිය නිර්මාණ කටයුතු කිරීම සඳහා යොදවපු ඉඩකඩ ප්‍රමාණය වැඩි. මම දකිනවා ඒක හරිම වැදගත් සම්දිස්ථානයක් විදිහට. මොකද මේ ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ නිවස කියන දේ හැඟෙන්න නම් ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් අපි එතනින් පස්සේ දැන් අපි බජට් ගැන කතා කරා එක සැරයක්. ඒ වගේම මේ අපි මේ මාතෘකාවේ අධීර වශයෙන් කතා කරනවා. ඉතින් එතකොට සර තිබුණු වෙනමම තිබුණු කුස්සිය, ඊට පස්සේ පැන්ට්‍රි එක, පසුකාලීනව පැන්ට්‍රි එක ඕපන් ටයිප් එකට ආවා. නමුත් මම දකිනවා දෙවින්දි මෙතනදී අපිට කුස්සිය වගේ දෙයක් තවදුරටත් කාමරයක් විදිහට වෙන් කරගැනීමෙන් ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා කියලා. හොඳයි, අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට ගිහිල්ලා ඉන්න. විරාමයකට ගිහිල්ලා නැකන් ඔහොමම ඉන්න. මේ මොකද? විරාමෙන් පස්සේ නැවතත් කැදැල්ල සමග අපි විරාම කතා කරා වෙනම කුස්සියක් පවත්වාගෙන යාමේ වැදගත්කම. ඔව් දෙවින්දි. මම කිව්වේ අපේ කුස්සිය තවදුරටත් වෙනම පවත්වා ගැනීම අද කාලේට ගැලපෙන අදහසක් කියලා. මොකද මේ ලංකාවේ අපේ ආසියාතික විපුලුම් කටයුතු වල විදිහ, ඒ වගේම අපිට අපේ මේ ට්‍රොපිකල් රටක් වීම තුලින්, නිවාසන කලාපීය රටක් වීම තුලින් අපේ ගෙවල් වලට ආකර්ෂණය වෙන කෘමි සතුන් සහ අනිකුත් සතුන්, මේ හැම දෙයක්ම කුස්සියට තමයි ප්‍රධාන වශයෙන් ආකර්ෂණය වෙන්නේ.
මොකද එතන කෑම අමුද්‍රව්‍ය වශයෙන් තියෙනවා, ඒ වගේම කෑම උයලා ඉවර වුණාට පස්සේ හට්ටි වලන් දෙනවා, ඒ වගේම ඉතිරි වෙන ඉඳුල්, මේ හැම දෙයක්ම යම්කිසි කාලයක් කුස්සිය තුල රඳා පවත්වා ගන්නවා. ඒ වගේම අපි බැදුම් ಜಾති, එතකොට මිරිස් 3-5, ඒ හැම දෙයක්ම අපි ටිකක් තරමක් වැඩිපුර පාවිච්චි කරන උදවිය. ඒ හැම දෙයක්ම එක්ක කුස්සිය වෙනවා තිබුණොත් අපිට පුළුවන් කුස්සිය දොර වහගෙන මේ කියන දේවල් අපේ ප්‍රධාන අවකාශයන් වලට පැමිණීම වළක්ව ගන්න. එතකොට අපිට අපේ විසිත කාමරයේ අමුත්තෙක් හිටියත් අපිට කුස්සියේ සද්දය සහ ගඳ සුවඳ කියන එක අවම කරලා කුස්සියේ කරන කටයුතු ටික ඒ විදිහට කරගෙන යන්න, විසිත කාමරයේ ආලින්දන කටයුතු ටික ඒ විදිහට කරගෙන යන්න අවකාශය ලැබෙනවා. නමුත් දැන් අපි කතා කරපු හැම දෙයක්ම සාරාංශයක් වශයෙන් ගත්තොත් අපිට වෙනමම විසිත කාමරයක්, වෙනමම කෑම කාමරයක්, වෙනමම පැන්ට්‍රි එකක්, වෙනමම කුස්සිය අඩි 10 ඒරියාස් 4ක්වත් අවශ්‍ය වෙනවා. ඉතින් මේකට හොඳම සොලියුෂන් එක සහ අපේ සේවා දායකින් පවා අපෙන් ඉල්ලන දේ අපිට විසිත කාමරයයි කෑම කාමරයයි එකට එකතු කරලා ඒකාබද්ධ අවකාශයක් විදිහට ලබා දෙන්න කියන එක. ඒක ඔබ කොහේ නිවසකට ඇතුළු වුණත් අපිට දකින්න පුළුවන් බොහෝ දුරට විසිත කාමරය සහ විසිත කාමරයට මදක් පිටුපසින් කෑම කාමරය දිස්වන විදිහේ සෙටප්ස්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි කතා කරපු මේ නිවහනේ ගත්තොත් මේකේ කෑම කාමරය, කෑම අවකාශය, කෑම අනුභව කිරීමේ අවකාශය තමයි මේ දෙපැත්ත එකතු කරගන්න ප්‍රධාන අවකාශය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ තවත් විදියක්. එතකොට ලිවින් එක විදිහට කෑම කාමරයක් නොවේ, නමුත් අවකාශයක් විදිහට පවත්වා ගන්නවා. නමුත් මම වරවත් වාස්තු විද්‍යාඥයෙක් විදිහට මතු කරන්න කැමති අපිට අඩුම ඉඩකඩක අපේ නිවසක් ඉදි කර ගන්නවා නම්, නිවසක් නිර්මාණය කර ගන්නවා නම් පිළිවෙලින් විසිත කාමරයක්, විසිත කාමරයට පසුව කෑම කාමරයක්, ඉන් පසුව පොඩි පැන්ට්‍රි එකකුත් වර්ක්අවුට් කරගන්න පුළුවන් නම් ඒක බොහොම ඒ වගේම ඊටම අඩු ඉඩකඩකින් වැඩි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් නිර්මාණයක්. ඒකත් එක්ක අපි හිතමු දැන් මේ අපි සෝනින් ගැනනේ කතා කරන්නේ. එතකොට තමන්ගේ ගෙදරට ගරාජ් එක තියාගන්න තැනත් එක්ක ගරාජ් එකට යාබදව කුස්සිය තියාගන්න පුළුවන් නම් ඒකත් මම දකිනවා ඊටාම හොඳ තීරණයක් විදිහට. මොකද එතකොට අමුත්තෙක් ඇවිල්ලා හිටියත් නැතත් ගරාජ් එකේ ඉඳලා කුස්සියට බඩු ටික අරන් යන එක හරිම පහසුවක් වෙනවා. ඒ වගේම තමයි අමුත්තෙක් ඇවිල්ලා ඉන්න වෙලාවක විශේෂයෙන්ම කුස්සිය ගරාජය හරහා මිදුලත් එක්ක ඒකාබද්ධ වෙනවා. ඉතින් ඒකින්ද සමහර වෙලට ගෙදර අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවන වෙලාවක අපිට අමුත්තෙක් ආව වෙන්න පුළුවන්. අපිට කවුරු හරි කෙනෙක්ට කුස්සියේ වැඩ කටයුතු ටික අමුත්තන්ට බාධාවක් නොවන පරිදි, අමුත්තන්ගේ ඇස නොගැටෙන පරිදි කරගන්න පුළුවන්. ඒ නිසි මම මතක කළා පැන්ට්‍රියක් සහ කුස්සියක් කියන අවස්ථා දෙකක් ගැනම. ඉතින් පැන්ට්‍රි එකක් කියලා කියන්නේ ඒක ඊටාම සමහර විට අමුත්තන්ට සංග්‍රහ කටයුතු කිරීම සඳහා පමණක් යොමු වෙච්ච කොටසක් වෙන්න පුළුවන්. එතකොට ඒක මේ ප්‍රධාන වශයෙන්ම ඩයිනින් ටේබල් එකත් එක්ක ඒ ටේබල් එකට ආසන්නයේ පැන්ට්‍රි එකක් පිහිටුවා ගැනීම අපිට පුළුවන් අමුත්තන්ට කුස්සියට යන්න ඕනේ නැහැ අත සෝදන්නත්. ඒ පැන්ට්‍රි එකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ වඩාත් වැදගත් කොටසක් වෙනවා දැන් අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ අමුත්තත් එක්ක කතා බහ කරන අතරතුරේම සංග්‍රහ කටයුතු සඳහා සූදානම් වෙන පිළියෙල වෙන්න පැන්ට්‍රි ස්පේස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පැන්ට්‍රි ස්පේස් එකක් ගොඩක් දුරට ඩයිනින් ස්පේස් එකේ අවසාන කෙළවරේ අපිට පවත්වා ගන්න පුළුවන්. හොඳයි. සාකච්ඡාවේ තවත් බොහෝ වැදගත් කරුණු තියෙනවා ඔබ සමීපයට ගෙන එන්න. හැබැයි ඊට කලින් අපි කෙටි විරාමයකට ගිහින් ආයෙ එකතු වෙමු. විරාමෙන් පස්සේ නැවතත් කැදැල්ල සමග එකතු වෙනවා. හරි. අපි කිව්වා මේ ඉදිකිරීමක් අධීර වශයෙන් නිමා කරාම කොහොමද ඒක බලපාන්නේ කියලා තමයි අපි කතා කරේ. ඒ අතරේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිවසක කොටසක් නිමා කරලා, වැඩ කොටසක් නිමා කරලා ඒ නිවසේ පදිංචි වුණොත් නිවසේ අලංකරණයට හානියක් වේද? ඔන්න ඒ වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ ගැන අපි අපේ ආකිටෙක් අතරම අධීර වශයෙන් නිමා කරන නිවසක් කැත වෙන්නත් පුළුවන්, ලස්සන කරගන්නත් පුළුවන්. දැනුම සහ අත්දැකීම් සම්බන්ධයෙන් ගත්තාම මට කියන්න පුළුවන් දේ තමයි අපි මුලින් කතා කරා වගේ මාස්ටර් ප්ලෑන් එකක් අපි මුලදීම හරියට කරගත්තොත්, ඒ කියන්නේ අපි ප්‍රී ප්ලෑනින් එක හරියට කරගත්තොත් අපි දන්නවා අපේ ඉදිකිරීම අවස්ථානුරූපීව කොහොමද යන්නේ කියලා. ඉතින් මේ දැක්වෙන දර්ශනවලත් පෙන්වුම් කරන්නේ මේක ඇත්තටම මාවනැල්ල නගරයට කරපු නිර්මාණයක්. ඒකේ අපි පළමු මහල විතරක් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරා. එතකොට එතන පළමු අධීර විදියට පළමු මහල පමණක්. ඉතින් දෙවෙනි අධීර විදිහට දෙවෙනි අධීරයට අපි විකල්පයන් දෙකක් තියෙනවා.
දෙවෙනි අදියරේ පළමු විකල්පයේ විදිහට දෙවන මහලට වහලයක් යෙදීමත් දෙවන මහල තවදුරටත් ස්ලැබ් එකක් කිරීමත් මේ අවස්ථා දෙක තමයි මේ දර්ශනය අනිත් පැත්තේ පෙන්වුම් කරන දෙවන අදියරේ අවස්ථා දෙක. ඉතින් එතකොට මගේ සේවාදායකයට පුළුවන්කමක් තියෙනවා එතුමා දෙට් කරන්න. එතකොට ආරම්භයේදීම උට ඔප්ෂන්ස් දෙකක් දීලා තියෙනවා. ඉතින් ඒ ඔප්ෂන්ස් දෙක සමහර විට මේ වෙලාවේ උට තේරුම් ගැනීම හෝ මේ වෙලාවේ කටයුතු යෙදෙන ආකාරයත් එක්ක අවශ්‍ය වෙනවා කියලා හිතන දේ තව අවුරුදු 2-3ක් යනකොට ඒ කියන්නේ ඉදිකිරීමට අවශ්‍ය කාලය වෙනකොට නැවත වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක අධීර වශයෙන් යන ක්‍රමයේ තියෙන වැදගත්කම ඒ වගේම තමයි දැන් අපි කතා කරන මේ අධීර වශයෙන් නිම කරන හවුසස් ගත් තමයි පළමු මහල විතරක්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක විතරක් හදද්දී උඩ තට්ටුවේ කම්බි ටික පන්නනවානේ. ඉතින් ඒක කැතට පේනවනේ කියලා අපේ මේ ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන්. ඒ කැතට පෙනෙන එක වළක්ව ගන්න අපිට ඒ වෙනුවට වහලයක් යොදා ගන්න පුළුවන්. තවත් කෙනෙක්ට සම්පූර්ණයෙන්ම අතරම දෙවිදි අපි මේ ඇවිල්ලා කතා බහ කරන නිවස වගේ මේ නිවසේ මගේ සේවාදායක මුලින්ම මුළු ගෙදරම පිටත පෙනුම සම්පූර්ණයෙන් හැදුවා. හැබැයි පදිංචි වෙලා ඉන්නේ යට තට්ටුවේ පමණයි. එතකොට සුදුසු කාලයේදී අවශ්‍ය පරිදි ඒගොල්ලොන්ට පුළුවන් මේක ඉතිරි කොටස කරගන්න. ඉතින් මේ වගේ දෙයක් නිකන් කොලාජ් එකක් කරනවා වගේ පින්තූරයකට පින්තූරයක් අලවනවා වගේ අපිට කරන්න බෑ දෙවින්දේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රී ප්ලෑනින් එක මාස්ටර් ප්ලෑනින් එක හරියට කරලා තියෙන්න ඕනේ. මේ මාස්ටර් ප්ලෑනින් එක හරියට කරේ නැත්නම් වෙන ලොකුම පාඩුව තමයි මේ දේවල් වලට එකතු කරන්න යනකොට සමහර විට ව්‍යුහයට වෙනත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජලනල පද්ධතිය, විදුලි රැහැන් පද්ධතිය අවහිරතා මතුවෙන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම අපි කොහොමද තෝරා බේරාගෙන කරන්න කියන එක තමයි හැම දෙයකදීම මම මහන්තු කරන ප්‍රී ප්ලෑනින් කියන එහෙම නැත්නම් මාස්ටර් ප්ලෑනින් කියන කාර්යයේදී සිද්ධ වෙන්නේ. හොඳයි. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි අදිරෙන් අදිරේට නිවසක් ප්ලෑන් කරනකොට කොහොමද අපි වැය වෙන මුදල පාලනය කරගන්නේ කියන එක. ඒක ගැනත් අපි මෙතුමාගෙන් දැනගමු. ඔව් දෙවින්දේ මම මේකට බොහොම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. මොකද අපි මේක මින් පෙරත් සටහනකදී කතා කරා. අපි හොඳ ඩිසයින් එකක් කරගන්නවා වගේම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි ඒකට අදාළව BOQ එකක් හදාගන්න. ඒ වගේම තමයි මේ BOQ එක පිළියෙල කිරීමේදී අපිට පුළුවන් අපි මේ සෙක්ෂන් වශයෙන් නම් මේ ගෙදර හදන්නේ, ෆේසස් වශයෙන් නම් මේ ගෙදර හදන්නේ ඒ අදාළ ෆේස් එක සඳහා කොයිතරම් මුදලක් යනවද කියන එක වෙන වෙනම අරගෙන බලන්න පුළුවන්. ඒ වගේම මේ වගේ BOQ එකක් හදාගන්නකොට අපිට සමහර විට ඒ අදියර කඩන්න ඕනේ කොයි තැනේදීද කියන එක තවත් පුළුල්ව විග්‍රහ වෙනවා. ඉතින් දෙවින්දේ මම අවසන් වශයෙන් පැහැදිලි කරන්න කැමතියි අපිට සල්ලි ටික ටික ලැබුණත් අපේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහේ නිවසක් අදියරෙන් අදියරට ඉදිරි කරන්න පුළුවන්. ඒ සඳහා ඔබ නිවැරදි කන්සල්ටන්සි එකක් ලබා ගන්න ඕනේ. නිවැරදි වෘත්තීය දැනුමත් එක්ක හොඳ අඩිතාලමක් දාගත්තොත් ඔබට නිවාස සිහිනය ඔබ සිතන පරිදි කරගන්න පුළුවන් හොඳ අයවැයක් හැන්ඩල් කරන ගමන්. හොඳයි. අද දිනේ කැදැල්ල චාරිකාවෙන් අපි කතා බහ කරේ අදියරෙන් අදියරේ ගයක් ඉදි කරන විදිහ. ඔබේ නිවාස සිහිනයට අදියරෙන් අදියරේ ළඟා වෙනවා නම් කොහොමද ඒක කරගන්නේ කියන එක. ඒ සඳහා මේ හරවත් සාකච්ඡාවට අද දිනේ එකතු වුණා චාර්ටර්ඩ් ආකිටෙක්ට් අර්බන් ඩිසයිනර් අනෝජ් පතිනායක මහත්මයා. ඉතින් දෙහිවින් ස්තුතියි ඔබතුමාට. නැවතත් දවසක මෙවැනිම වැඩසටහනකින් හමු වෙනවා. ආයිබෝවන්. කැදැල්ල චාරිකාවෙන් අද අපි කතා කරේ ඔයාට ගැළපෙනම නිවස මොකක්ද කියන එක ගැන. ඉතින් මේ ඔයාට ගැළපෙන නිවස හොයාගන්නකොට ඒක මුදල් මත විතරක් පදනම් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවන රටාවත් එක්කත් ඒක වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ඔයාට වැදගත් වෙන ඔයාගේ සිහින